ටික්ටොක් එකේ ඉතාමත් ෆේමස් වෙච්ච මෑත ඉතිහාසයේදී දක්ෂ පොඩි ළමයි දෙන්නෙක්ගෙන් අපිට එක්තරා විදිහේ ඩිවයිස් එකක් හම්බුණා. ඒ දෙන්න මේක හදලා තියෙන්නේ අපිටම දෙන්න කියලා. ටෙක්පෝ මම හිතනවා මූණ දැක්කහම ඕගොල්ලන්ට මතක් වෙයි කියලා. මෙයාලා දෙන්න විවිධ විදිහේ ගැජට් හදලා එක එක ජාතිය සෙල්ලම් දානවා. අපේ ෆෑන් බේස් එකේ සහ අපේ ඇහැ ගැටුනේ මෙයාලා හදලා තිබ්බ EMF මීටර් එක නැත්තම් අමුතු සවුන්ඩ්ස් ප්ලේ වෙන බොක්ස් එක. ඒකත් එක්කම තමයි අපි තීරණය කරේ මේ මල්ලිලා මේ අලුතෙන් හදලා තියෙන ගැජට් එක අපි ඉල්ලගෙන වීඩියෝ එකක් කරලා බලනවා කියලා. මේ වීඩියෝ එකට ඉතාමත් දරුණු කෙනෙක්ව මම ගෙන්නනවා. දරුණු පැරනෝමල් එවිඩන්ස් එකක් මම කැප්චර් කරගන්න හදනවා. ඔව්. ඒ කවුද කියලා මම ඉස්සරහට කියන්නම්. දැන් අපි මේ මල්ලිලා දෙන්න හම්බෙච්ච මොහොත නරඹලෙමු. මේ ඉන්නේ ටෙක්පෝ නම කිව්ව හරිනේ? ඔව්. ඔයා? පමෝද්. ඔයා? ක්‍රිතික්. රිසිත් මට ක්‍රිතික්මයි කියවෙන්නේ. මෙයා නිසා තමයි මචං මේ වීඩියෝස් වයිරල් යන්නේ. ඔයා එතකොට ඩෙවලොප් කරනවා? ඔව්. මෙයා ඇක්ට් කරනවා. ඇක්ටර්. හරි. ලැබ් රැට්. නයිස්. ඉතින් අපිත් එක්ක ඉන්නවා මේ කොන් ඉන්නවා. මේ කොන්ව පෙන්නන. හරිද? කොන් ඉන්නවා. මල්ලි මට කියන්නකෝ මේ කොන් ඔයා ගන්න බලන්න මේ විස්තරේ මොකක්ද? ඔයා ගොළුවට දාගන්න මගේ ඔළුවට මේක යන්නේ. හරිද? මේ වෙලාවේ මගේ ඔළුවට යන්නේ මට රැට කියපන්. දැන් කර බලන්න මල්ලි මොකක්ද ඔක ඇත්තට දෙන්නේ? රැට කියපන් මොකක්ද දෙන්නේ කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මේක වැඩ කරන්නේ මෙහෙමයි. දැන් ඔයාලා පේනවා මේ ග්‍රැෆ් එකක් ගිහිල්ලා නවතලා දින. දැන් මේ ග්‍රැෆ් එකේ උඩටම ගිහිල්ලා දැන් යට ලයින් එක යන්නේ. දැන් මේ මගේ යාළුවා ඩිටෙක්ට් වෙනවා. යාළුවා පිටිපස්සට යන්නකෝ. පිටිපස්සට ගියාට පස්සේ ඔයාලා පේනවා මේ ග්‍රැෆ් එක. මේ ග්‍රැෆ් එක ආයි උඩටම ඇවිල්ලා තිනවා මේ ග්‍රැෆ් එකේ උඩ ඔක්කොම ලයින් වෙලා තියෙනවා. දැන් මේ රතු පාට ඔක්කොම යන්නේ. ආය ළඟට එන්නකෝ. ආය ළඟට ආවට පස්සේ මේ ග්‍රැෆ් එක අඩු වෙනවා. ආයේ අඩුවට යන්නේ. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේක හරි ස්ටිල් හෝල්ඩ් කරලා තියලා ඒ තැනක වෙන මොකක් හරි අංශු චලනයක් අඳුර ගන්න. කෝලයක් කරනත් ඒක අහු වෙනවා. රයිට්. එතකොට මල්ලි දැන් ඕක අපි කියමුකෝ දැන් මූව්මන්ට් එකට නෝක මේ වෙන්නේ. හරි. එතකොට දැන් ෆාස්ට් මූව් වෙනකොට ඒකත් අහු වෙනවද? අපි කියමු ක්ෂණික අනිවාර්යෙන් අහු වෙනවා. අහු වෙනවා. හරි. එතකොට මේ අහු වෙනවා. මෙහෙම කරමු. අපි මේකට දැන් මේ මම මල්ලිලා කිව්වා මේක ඩෙවලොප් කරනවා. මේ මල්ලිලා ඔයගොල්ලෝ අපේ වීඩියෝ බලනවා කිව්වනේ. ඔව් අනිවාර්යෙන් බලනවා. අපිම ලොකු සීන් එකක් කට්ටිය නෙවෙයි අපි පොඩි වීඩියෝ කරන්නේ. මොකක්ද කියවෙන්නේ? අපි මේ පතර පොඩි වීඩියෝ කරලා එහෙම ලොකු සීන් එකක් නැහැ මචං අපේ YouTube සීන් එකක් නැහැ පොඩි කරන්නේ හරියද? ඔයගොල්ලෝ මම දැක්කා මම ෆලෝ බෑක් කරලා තියෙනවා. ඊට පස්සේ මම දැක්කා ඔයගොල්ලෝගේ වීඩියෝස් මාර විදියට වයිරල් යනවා මචං පට්ට විදියට ෂෙයා කරන. ඔබ මොකද කරන්න හදන්නේ? ආපහු කියලා ගන්න හදන්නේ. කොහොමද මේ මල්ලිලා දෙන්නට මේ මල්ලිලා දෙන්නත් කනත්තර එක්කන් යන්න ඕනේ. අපි වෙලාවක එක්කන් යන්. අපි මේක එහෙම වුණත් මල්ලි අපි ටෙස්ට් කරමු. හරිද? ඔයා කිව්ව විදියට. ඒතර බේසිකලි කිව්වොත් එම මේක මචං මේ ග්‍රාෆ් එක ළඟට ආවොත් අඩු වෙනවා. ඔව්. ළඟට ආවොත් අඩු වෙනවා. ඈතට ගියොත් වැඩි වෙනවා. හරි. ඒතර ඕනයක් ඩිටෙක්ට් වෙනවා මේකෙන්. රේන්ජ් එකට එහා ගියොත් ඔක්කොම නෝමල් යන්නේ. හරි. ඔක්කොම නෝමල් යන්නේ. දැන් මේකට කවුරු අහුනොත් මොකද කරන්නේ? මේකට කවුරු අහුනොත් ඉතින් මොකද කියනවා දෙන්නම් බලන්න. බලපරින්. අවුලක් නැහැනේ. උඩ තට්ටු ෆ්‍රීනේ? ඔව් උඩ තට්ටු ෆ්‍රී. ඔයගොල්ලෝ මේක මොනවා හරි කලින් කරාද වැඩ? කලින් කරා. අර එක වීඩියෝක් දාපි. ඔයගොල්ලෝ දැම්මනේ ඒක වීඩියෝ. කනත් දාපි. ඒක මොනවා හරි අපි කියන්නේ සීන් එකක්. ඔයගොල්ලෝ කලින් හේකුත් දැම්මනේ ඊට කලින් EMF එක තමයි මෙතන වයිරල් ගියේ. EMF මොකදනේ ඒකත් මේ EMF එක මේ ඒකත් අර අපි මේ ඉන්න තැනම අර යහු වුණා. ඒක නෝ මේ හිටියොත් අර මෙහෙ එදා කොහොම හරි යාළුවෙක් මා හිටියේ. හරි. බිත්තරයක් මොකක් හරි එකක් අපි දැක්කා. දැකලා මොකක් හරි තව මොනවා කිරිපඩ දෙයක් තිබ්බා. ඊට පස්සේ මේ අපි ලං වෙලා බැලුවට පස්සේ මේ එකපාරට අරගේ සවුන්ඩ් එක එන්න පටන් ගත්තා. EMF එකෙන්. ඔව්. අම්මා. පස්සේ අපි දිව්වා. මේ දැන් මේකේ මාලේ මොකුත් සවුන්ඩ් එකක් එන්නේ නැහැ නේ මේකේ නේද? මේකේ කේස් නෑ මේකේ සවුන්ඩ් එන්නේ. මේකේ මේ ග්‍රැෆ් එකෙන් ඔයාලට බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක්ව දැම්මලා. ධම්මලා. ඔව් කවුරු හරි කාට හරි කියන්නේ මේකේ ඔයාලා වැඩේ කරද්දි එක තැනක හෝල්ඩ් වෙන දැන් මේ ඉන්නේ මගේ යාළුවනේ. හරි. දැන් යාළුවා මෙහෙම ඉන්නවනේ දැන් එක තැන මේ ඔව්. ට්‍රේක් ඇදලා යන්න. ටිකක් ඇදලා යන්න. මේ ඇති. දැන් මේ ලයින් මේ දැන් ඔයාලා වෙන ඇති එක තැන ඉන්නේ. දැන් මෙතන මේ ලයින් එකක් යනවනේ. එක තැන දීද්දි කොහොම මෙයා හෙල්ලුණාට මේ අනිත් එක හෙල්ලෙන්නේ නැහනේ. දැන් මේ ලයින් එක මොකක් කර ඔයාලට මේ උඩ හරි පහළ හරි යනවා නම් ඔයාලට නිගමනයකට එන්න පුළුවන් අනිවාර්යයෙන්ම මොකක් දෙයක් මෙතන තියෙනවා. ඒතකොට මෙයාව ඔබ්ජෙක්ට් එකක් විදිහට මෙයා ගන්න එහෙමද? ඔව් මෙයා ඔබ්ජෙක්ට් එකක් විදිහට. මෙයා බඩුවක් විදිහට තමයි ගන්න. ඔව්. සීන් එක තියෙන. කොහොමද මෙයාගේ රියැක්ෂන් එක තමයි වටින්නේ මෙයා අපි කැම්පින් යම් මේ දෙන්නත් එක්ක. O levels. After O levels. අවුලක් නැහැ. ඔයාලගේ ඉස්සෙන් නැහැ. දැන්
ඔයා ග්‍රැෆික් නේ කරන්නේ ඒතර ග්‍රැෆික් දැන් කරන්න පුළුවන්ද අවුලක් නැද්ද ඩිසයින් කරගන්න පුළුවන්ද දැන් බෑ තාම පටන් ගත්ත විතරයි තාම පටන් නැත්නම් වැඩ ටිකක් කරලා දෙන්න හරිද මේ anyways nice මේ මොකක්ද මම ටෙක්නොලොජි එක ආඩිනෝද එහෙමද ආඩ්නෝ වලට ආඩ්නෝම තමයි මේ ESP එක ESP කියන්නේ ආඩ්නෝම තවත් පැත්තක් මේ පොඩක් චිප් එක පර්ෆෝමන්ස් වැඩි පොඩි කොල්ලෝ දෙන්නෙක් තාම හොඳ මේ දෙන්න මේ වැඩ දන්නවා වැඩ දීගෙන මේ මොකද්ද ඔය දෙනෙක් කොහොමද මල්ලි වයස් මම O levels කරන මේ පාර අවුරුදු 16යි හරි ඔය මම 17යි උඹට 30ක් විතර ඇති නෑ 17යි හරි කෙල්ලෙක් ඉන්නවා නෑ කෙල්ලෙක් නෑ හරි එල්ල කිරි මෙයාට කැමති කවුරු හරි ඉන්නවා කියන්නේ එතකොට වාඩ ආර ප්‍රශ්නයක් ඒ නෑ හරි මෙයාට කෙල්ලෙක් කැමති නම් කියන්න එපා හරි ෂුවර්ද ගෙදරින් නෑ මෙයාගේ තියෙනවා වගේ පොඩ්ඩක් මොකක් කරේ මොකක් කරේ තියෙනවා වගේ මොකද්ද කෙල්ලෙක් කිසිින්න මට කෙල්ලෙක් නෑ එච්චර මට කෙල්ලෙක් නෑ මට කෙල්ල ඕනිත් නෑ ආව මට තේරෙ එන පාස්ට් එක විශ්වාසයෙන් නෑ මට කෙල්ලොන් කියලා ලොකු ඩැමේජ් එකක් කරලා තියෙනවා ලොකු ඩැමේජ් එකක් කරලා තියෙන පාටයි නෑ ඕකේ හරි ඉතින් අපි මේ ඉතින් අපිත් එක්ක යන දවසක අපි මේක පළවෙනි වීඩියෝ එක නිසා පළවෙනි කොලැබොරේෂන් එක නිසා මේ මල්ලිලාට සපෝට් කරන මහ ලොකු ක්‍රවුඩ් එකක් නෑ ඉතින් මගෙත් එහෙම බලන්න හරි මේ මල්ලිලාගේ ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා මේ මල්ලිලාට සපෝට් කරන්න මුන්වත් හොල්මන් වලට අදින්න ඕන හොල්මන් කියලාම කමෙන්ට් කරපන් හරිද අවුලක් නෑ හරි හොරර් වීඩියෝස් කරන්න මේ එතකොට දැන් මේ නම් මේ ගන්නවා දැන් ඔයාලට මේක මේ විදිහෙන් බාර දෙනවා ආයි අපි කරලා මේ කොහොමද ඔන් ඔෆ් කරන්න මල්ලි ඔන් ඔෆ් කරන්න මේ පවර් බැංක් එකක් තියෙනවා හරි මේ පවර් බැංක් එක ඔන් ඔෆ් කරන්න පුළුවන් හරි ඔයාලා මේ වයර් එක ගන්න දැන් අපි වයර් එකකින් ගන්න මේ වයර් එක ගන්න වෙන වයර් එකක් දා type C එක මේ මෙතන ප්ලග් කරන්න තියෙන ඉතින් හරි ඒක මෙතන ප්ලග් කරන්න තියෙන හරි නයිස් හරි හරි එතකොට මේක තමයි වැඩේ වෙන්නේ මේ මොකක් හරි කේස් එක කියන්නේ මොකක් හරි හෙල්ලුනොත් හරි මෙන්න මේ පොඩක් තද ගන්න ඊයේ නම් ආව දැන් මම සුපර් ග්ලූ පාරක් දාලා තියෙනවා හරි එදගිරි කේස් එකක් වුණොත් ඔන්ලයින් කතා කරනවා මේ මල්ලිලා දෙන්නට ටෙක්නොලොජි එක පැත්තෙන් උදව් කරන්න ඉස්සරහට යන කවුරු හරි ස්පොන්සර් කෙනෙක් ඉන්නවා නම් අවුලක් නැහැ අවුලන්නේ දැන් ස්පොන්සර් කරන කෙනෙක් එහෙමද ඔය බෝඩ් එක මේ අපිට ස්පොන්සර් පිච් එක එහෙනම් ස්පොන්සර් ගන්න එපා ස්පොන්සර් ගන්න එපා ස්පොන්සර් ගන්න හරිද ස්පොන්සර්ස්ලා ඉන්නවා නම් මේ මල්ලිලා දෙන්න මෙහෙම මේ අවුරුදු 16 අවුරුදු 17 20ක් දුක විදිහේ බොරු කියන්නේ හරි ස්පොන්සර්ස්ලා ඉන්නවා නම් ස්පොන්සර් කරන්න මේ අපි මේක අපි අද රැයට ටෙස්ට් කරලා බලමු අපි මේක ටෙස්ට් කරලා මේ මල්ලිලාට ෆීඩ්බැක් එකක් දෙමු මොකද වෙන්නේ කොහොමද මේක වැඩ කරන්න කියලා මාත් එක්ක මිස්ටර් කොන් ඉන්නවා ජර්නි එකේ හරිද අද රැයට වැඩ ගොඩක් තියෙනවා මචං මේ හරි එහෙනම් හැමදේම තාම හරි කියන්න තියෙනවද ටෙස්ට් කරලා බලන්න නම් කියන්න හරි නයිස් ඔයාලා ෆෑන්ස්ලා මාර කියන්න තියෙනවා ෆෑන්ස්ලාට thank you වගන්ඩෝ අයියා අපිව මේකට ජොයින් කරගත්තට කෙල්ලෙක් නෑ කෙල්ලෙක් වනේ කෙල්ලෙක් නෑ එහෙම ඒ බාලු ඔයාලා මොකද සකයිද ලොකු දෙයක් කියලා තියෙනවා මු ඩැමේජ් වෙලා නෑ කිව්වා ඩැමේජ් වෙලා නෑ කිව්වා හරි එහෙනම් cheers එහෙනම් ජයව වැඩියෙන් හොල්මන් අහුනොත් නම් ගෙනල්ලා දෙනවා මචං මේකෙම දාලා ගෙනල්ලා දෙන්න අවුල නෑ මේකට දාලා ගෙනල්ලා දෙනවා අවුල නැහැ මට මොනවද කරන්න පුළුවන් එහෙනම් ජයව එහෙනම් peace out අපි යන් ඉස්සරහට අපිට අර මලිලගෙන් හම්බුනේ හයිටෙක් ගැජට් එකක්. සරලවම කිව්වොත් ඒකෙන් පුළුවන් අපේ ඉස්සරහා කවුරු හරි හිටියොත් ඒක ඩිටෙක් කරගන්න. සොලිඩ් ෆෝම් එකක් වේවා නැති වේවා. ඕනිම ඔබ්ජෙක්ට් එකක් ඒකෙන් ඩිටෙක් කරගන්න පුළුවන්. දැන් තමයි හොඳම හරිය. හොඳින් අහගන්න. අහලා තියෙනවද මිනි කුරුම්බෙට මතුරනවා කියලා කරනවා යම් කිසි යාගයක්. සමහර අය දන්නව ඇති.
සමහර අය දන්නෙත් නැතුව ඇති. දන්න නොදන්න සියලු දෙනාටම මම මේ කියලා දෙන්නේ මිනී කුරුම්බෙට මතුරලා පුරුවන් අපිට මහසෝනව නැත්තං මහසෝනගේ දිෂ්ටියක් හරි ගෙන්න ගන්න. මම තාම එච්චර ලොකු වැඩෙක් නෙමෙයි. මම ඒ මන්තරේම යම්කිසි වෙනස්කම් එක්ක කරනවා. හැබැයි මන්තරේ ඔයාලට නම් දෙන්නේ නෑ. මම තෝරගන්නවා එක්තරා පාළු කනත්තකින් කවුරුත්ම ළඟකදී ගිහින් නැති සොහනක්. ඒ සොහනට ගිහින් අදාළ ගාථාව කියලා බිම දපලා මගේ ගෝලයා ලව්ව මේ පොල් ගෙඩියකින් ඒ සොහනට ගහනවා. හරියටම පොල් ගෙඩිය පැලිලා යනවත් එක්කම මම ඒ පොල් ගෙඩිය තියෙන වතුර ටික බොන්න ඕනි. එහෙම බිව්වට පස්සේ පැය 24ක් යනකං මට මහසෝන් දිෂ්ටිය හෝ මහසෝනව පැහැදිලිව දැක ගන්න පුළුවන්. හිතුවද එච්චරයි කියලා? දන්නවනේ මම වැඩක් කළොත් ඒකේ මොකක්ම හරි අවුල් පැත්තක් තියෙනවා. ඒකට ගොඩක් කට්ටිය මාත් එක්ක වැඩ කරන්න බය කියනවා බුදු අම්මෝ කියලා. මගේම ටීම් එකේ අය පවා. ඒක නිසා මේකෙත් ඉතාමත් භයානක පැත්තක් තියෙනවා. ඒක නිසා මම දැන් භයානක පැත්ත කියන්න යන්නේ. මේකෙදී මම පෑ 24ක් ඇතුළත මිනියට මතුරපු පොල් වතුර ටික ඇඟෙන් කැපිලා යන්න බුදු පහනක් ඉස්සරහා ඒ ගාථාවම කියලා මතුරලා පොල් ගෙඩිය පල්ලා බොන්න ඕනි. හැබැයි පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් මේ මහසෝන හෝ එයාගේ දිෂ්ටිය මාව බිල්ලක් විදියටම අරන් යනවා. හරි නේද? දැන් මං හිතන්නේ පැහැදිලි ඔයගොල්ලන්ට මේක කොච්චර භයානක වැඩක්ද කියලා. අපි කරන්නේ භයානක වැඩ. මම මේ අවුරුද්දේ කරේම භයානක වැඩ. මීට කලින් අවුරුද්දෙත් එහෙමයි. මේ අවුරුද්දේ මාර විදියට අපි පීක්කුණා. මහසෝනගේ දරුණු එවිඩන්සස් මම සමාජගත කළා. මම ඔප්පු කරලා පෙන්නුවා. මම ලයිව්ලිත් කරලා පෙන්නුවා. මේ වගේ ගොඩක් දේවල් වලට මුහුණ දීලා 2025 අවසාන මොහොතේදීත් මම හදන්නේ ආයිත් හොඳ වයින්ම කෙලව ගන්න. මේ පාර එන්නේ යා නිකන් නෙමෙයි. මම මිනි කුරුම්බෙට තියලා මැතුරුවාම එයා එන්නේ පිල්ල අරගෙනම යන්න. පිල්ල තහවුරු කරගෙනමයි යා එන්නේ. මම ඒකේ භයානකකම දන්නවා. මට ගුරුනාන්සලා කිව්වා මේක කරනවද නැද්ද කියලා ආයි හිතන්න කියලා. හැබැයි බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ඔබට මම හැමදාමත් දුන්නේ next level paranormal adventure එකක්. මේක නිකන් කිචි බිචි ගාන පොඩි සුරතල් adventure එකක් නෙමෙයි. මම ගස්ගල් ලස් රිංගලා මිනිස්සුන්ට යන්න බෑ කියපු තැන්වල ගිහිල්ලා ඕගොල්ලන්ට අමනුෂ්‍ය දේවල් රෙකෝඩ් කරලා දුන්නේ. ඒවා මම සමාජගත කළා. මිනිස්සු ගොඩක් ඒවත් එක්ක එකතු වුණා. හැමදාම සෙනසුරාදා උදේ හැරෙන්නේ මගෙන් වීඩියෝ එකක් බලාගෙන. මේක පොඩි ළමයෙක් වේවා, මේක ලොකු කෙනෙක් වේවා, අපිට එක හා සමාන ෆෑන් බේස් එකක් ඉන්නවා. ඔක්කොම හරිම උනන්දුවකින් මේක බලන්න ගත්තා. ඉතින් මේ අවුරුද්ද අවසානයේදීත් මම ඔයගොල්ලන්ට හිතට දැනෙන වැඩක් කරලා මේ අවුරුද්ද අවසන් කරන්න හිතුවා. මේ තමයි ඒ හිතට දැනෙන වැඩේ. මම දන්නේ කොච්චර දුරට මේක මට මගේ කණ්ඩායමට බලපායිද කියලා. හැබැයි මම මේක කරනවා. 2026ට අපි වෙනස්ම විදිහකට යන්න. ගොඩක් දේවල් ප්ලෑන් කරලා තියෙනවා. මම හිතනවා ඒ ප්ලෑන් ටික ඒ විදිහටම කරගන්න මම පාන පිටින් ඉඳී කියලා. මේ තමයි අපි ටෙක් පෝලා එක කරන පළවෙනි වීඩියෝ එක. ඒ මාලිලා දෙන්න මාර ටැලන්ටඩ්. ඒ මාලිලා දෙන්නගේ සේෆ්ටි එක ගැන හිතලා ඒ දෙන්නව එළියෙන් තියලා ඒ දෙන්නගෙන් ගැජට් එක විතරක් අරගෙන මම මේ වීඩියෝ එක කරන්න හිතුවා. මාත් එක්ක මිස්ටර් කොන් ඉන්නවා. අපි පටන් ගමු තවත් භයානක ඇඩ්වෙන්චර් එකක්. මේ ඇඩ්වෙන්චර් එකේ මුල තමයි මේ. ඉස්සෙල්ලා අපි කොතක් හොයාගෙනමු. පේන වැද්දිනේ මගේ මේ වෙනකොටත් මූණ මාර විදිහට බය වෙලා තියෙන්නේ. ඔය කන්ෆියුෂන් එකක් නෙමෙයි තියෙන්නේ.
එක එක සද්ද ඇහිලා කොයි වෙලේක හරි මොන හරි දෙයක් වෙයි කියලා බයක් හිතේ තියෙන්නේ. දැන් කොත් ටික තියෙනවා මගේ ඉස්සරහා. අපි ඒ ටික කන්ෆර්ම් කරගෙන එතන මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා බලමු. මේ වෙද්දිත් මට මතකයි එදා රෙකෝඩින් එක ගද්දිත් මට යම් කිසි විදිහක සද්දයක් ඇහුණා. ලයිව් ට්‍රැකින් නිසා මිස්ටර් කොන්ට කැමරාව හරව ගන්න බැරුව තිබ්බා. එහෙනම් දැන් මම මෙහෙම සිග්නල් කරලා ලයිව් ට්‍රැකින් ඔෆ් කරනවා. ඊට පස්සේ අප බලමු මොකද වෙන්නේ කියලා. මේ තැන්වල මේ කොත් තියෙනවානේ. කොතක් තියෙනවා කියලා පේනවා මේ නම් කම්පින්නන බෑ. අපි ටෙක්නෝලොජි වයිස් ඇඩ්වාන්ස් වෙලා ඉන්නේ. ටෙක්නෝලොජි වයිස් අපි දෙන කනෙක්ටඩ් කැමරා මයික්ස් වලින් කනෙක්ටඩ්. ඊට පස්සේ අපි බෑකප් ටීම්ස් වල සිග්නල්ස් යනවා. ඒත් එක්කම අපි ඩිවයිස් අප්ග්‍රේඩ් එකකට ගිහලා තියෙන අපි රෙකෝඩින් වලට. හරිද? දැන් මේමයි කරන් තියෙන මචං. මේ මහසොනය අවශ්‍ය ගන්න ඕන නම් හරිද? මහසොනය අවශ්‍ය ගන්න නම් මෙතන ඉඳලා ඒක ඒ කියන්නේ උගේ අර උයන ගඳක් සුවඳක් ඒ පාත් එකෙන් උයන්නේ. ඒකයි කැමතියක් දෙන්න ඕනේ. හරි අන්න හරි. හරි උයන එක ඒ පාත් එකෙන්. එතකොට මේ සිද්ධිය තියෙන්නේ දැන් මම උඹලට කියපු ගාථා කිව්වා. ඔව්. මෙතන බුදි කරා. කියපු ගාථා කිව්වා. මගේ ඔළුවේ වැද්දෙන නොවැදෙන විදිහට ඔයා පොල් ගෙඩිය ගහන මෙතන ගැට්ටේ. රයිට්. හරිද? මම මෙතන මේ කොට්ටේ උඩ බුදිය ගන්නවා. හරිද? බුදිය ගත්තා. සුදු රෙදි දැම්ම බුදිය ගත්තා. ඔයා අර ගහන්නේ ඒ විදිහට. හරි? ගමු. මේ උතන කෙලින් කොටක් නැහැ නේ. මේක නේ හැමතැනම නිකන් අර පෝඩල් වගේ අර තියෙනවා මචං. ඇතුළට? ඇතුළෙන් තියෙනවා. දැන් මේ අපි බැලුනේ මේ වටෙන් පෙන් කැලේනේ. හරිද? හැබැයි මේ කැලේ උඩින් පෙන්නකොට යටින් මචං අර පාරවල් වගේ ඇතුළට තියෙනවා නේ. තියෙනවා. ඕක කතාව තියෙන කතාවක් ඕක හොඳේ. මං කියපු කීප තැනක හොඳේ තව දෙයක් මේ ඔබට පේනවද මේ ඔක්කොම පරණ පොත්. හරිද? ඇයි කියහන්කෝ මේ මේක නේද? අලුතෙන් එකක් දාගෙන තියෙන්නේ. ඔක්කොම තියෙන පරණ ඒවා. අම්මට තියෙන්නේ. ඔක්කොම තියෙන පරණ ඒවා. අපේ වචනේ මඩ පාරකුත් තියෙනවා. මඩ පාරක් තියෙනවා කියන්නේ කොතන තිබ්බ එකක්. මේ අතන මේ දැක්කද මේ තියෙන බිත්තරයක් ගහලා මේ කැරකොප්පේ කැරකොප්පුවේ පැත්තේ කණු තුනට බිත්තර තුනක් ගහලා කියනවා. කුණු බිත්තර තුනක්. දැක්ක නේද? පොඩ්ඩක් එතනට ගිහලා පෙන්නමුද? අපි යන හැම තැනකටම බූට් දාගෙන යන්නේ දැන්. මේ වෙන නේ ඒ තැන් වලට කුණු බිත්තර ගාලා දිනන කුණු බිත්තර කියලා කියන හේතුව තමයි මේ තියෙන පාට සාමාන්‍ය බිත්තරක් ගැවුවොත් මේ වගේ කළු පාටක් ඉන්නේ නැහැ. මේ තියෙන හැම මේ කණු තුනටම ගහලා තියෙනවා මේ කුණු බිත්තර. ඔතන මේක විශේෂයෙන් පෙන්වන්න හේතුව තමයි අපි සැක කරනවා මොකද ෆ්‍රගැන්ඩ්ගේ කලින් ගිය වීඩියෝ එකත් එක්ක අපි කම්පෙයාර් කරලා කියන අපි සැක කරනවා මේක එක්කෝ කවුරුරි පෝර්ටල් එකක් විදියට දකින්නවා කියලා. ඒ කියන්නේ හේතුව අපිට කලින් මේ හරිය මතක ෆ්‍රගැන්ඩ් වගේ වීඩියෝ එකකින් මේ ටික මේ ලයින් විතර ගිනිගත්තා. මේ කොටුවේ හැබැයි කොටු වුණාට මේ එක ලයින් එකක් විතර ගිනිගත්තා. තව දෙයක් පෙන්වන්න. අර පෙන්න විතර මේ පොල් ගාලා දිනවා. මේ කියන්නේ අපි මේ කනත්ත කනත්තක් තියෙනවානේ. ඔව් මේ කනත්ත යූස් කරාට වීඩියෝස් වලට සහ මේ එක්ස්පෙරිමන්ට් වලට මේ ටික මේ අදන් ගිහිල්ලා නේ බා. අදන් අර අතනක් තියෙන සුදු පාට. ඔව් වාකිය. නෑ අපි මේ එක්ස්පෙරිමන්ට් වලට මේ කනත්ත යූස් කරාට මේ කනත්ත මොකක් ලොකු දෙයක් තියෙනවා. රෙකෝඩිං එක මැද එකපාරට අපි දැක්කා කැලේ අස්සේ ඉඳලා හරකෙක් කෙනා. මේක සාමාන්‍ය දෙයක් කියලා අතාරින්න පුළුවන්. හැබැයි හරියට මේ හරකා අපි ඉන්න තැන නැත්තම් රෙකෝඩිං එක වෙන තැන ඉස්සරහා නැවතිලා කෑ ගහන්න ගන්නවා. අපේ වීඩියෝ එක ඉස්සරහට එයාගේ සද්ද ඇහෙන්න ගන්නවා. මම දන්නේ ඒක සාමාන්‍ය දෙයක්ද නැද්ද කියන එක. මේක ඇත්තටම හිතුවේ මොන හරි මේ
මිනි අරු හරි මොන හරි කියලා. අර බෝම් වුණා වගේ. නෑ නෑ මම බැලුවේ අපිට කොහෙන් හරි සිග්නල් එකක් දෙනවා නේද හැමතැනින්ම අපිට. බලන්න ඉන්න කීයේ බලන්න ඉන්න. එයාට කලබල වෙලා ඉන්න නේද? කලබල වෙලා ඉන්නේ. කොහොමරි අර කුඩා අපි හිතුවේ මේ ඇත්තටම හිතුවේ මිනි අලු හරි මොන හරි එහෙම සිද්ධියක් කියලා. හරිද? ඔය කැම් එක පොඩ පල්ලයට අරගෙන අතන බෝඩ් එක වැහිලා යන්න. පල්ලයට ෆුට් ස්ටෙප් ගන්නටකම් එන්න ඕගලන්ට පෙන්නන්න. ඔව් කැමරා මේ කට් ඔම ඉන්න එනවා ඔය මේ කැරකුණා හරි ඔම ටාම රෙකෝඩින්ද? රෙකෝඩින් කොම හරි. කට් කරගන්නවා. කැම එක බග් වුණා නේද? කැරකුණා. මේ තියෙන්නේ ඉතින් අර කුඩු වල මේ ඉතුරු ටික. මේක මොකද්ද කියලා කියන්න ඕනේ නේ. කනත් එක මේක මොකද්ද කියලා කියන්න නැතුව. මේ කැමරා බග් වෙනවද? කැරගෙනවා බං ගිම්බල් එකනේ. ඔව් මේ ගණක් ගනේරනේ. මොකද්ද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මෙතන පෙන්නන්නේ නැහැ මොකද්ද කියලා කියන්නත් නැහැ. හැබැයි එතන වටේට අර ඕපනින් එක වටේට ඒක උඩ තියෙනවා. කුඩ තියෙන ඔබ හිතන්නේ මොකක් කියලා? මමිට ම ලොකේෂන් නැත්තම් නේ බිම්බල් දාන්න පාර ඔබ හිතන්නේ මොකක් කියලා? මම හිතාගන්න බෑව. හරි මට තියෙන ප්‍රශ්නේ ගලවගෙන දෙන්නේ නේ. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ මාපිට කැරියස් එකකින්. ඌ ඇඩිස් එකකින්. ෂිට්. බිම්බල් එක කරියනවා නේ. කොතේ ඉන්න කොතෝට ඉන්න මේ අනු ඉම්බල්ල කේස් මේක වෙලා සාමාන්‍ය ටෙක්නොලොජි පැත්තේ ඇඩ්වාන්ස් ගිම්බල් එක හරිද සහ මේක අලුත් ඒ වගේ අලුත් ගිම්බල් එක මේ වගේ දෙයක් අපිට මොකක් කරේ සයින් එකක් කරනවා. ජෑම් කරනවා කර ජෑම් වෙනවා වගේ ආරයස් එකේ ඉන්නේ මොකක්ද කියන මූවි එක මොකද නෑ මේ මම කන්ට තමයි කේස් එක දැන් මේ හවස 6 ගෙට්ටුනේ හරිද මාව තිබ්බා සුදුරෙත් දැම්ම තිබ්බා ගහන පොල් ගෙඩිය ගහනවා හරි ඔයාට එකත් තින් බෑන්ස් කරන්න පුළුවන් I try මචං ඔළුවට වැදුනොත් සෝරි සාමාන්‍ය අපි සාමාන්‍ය කොහොමද ගන්න 6 දැන් 6ට කිට්ටුයි 6 පව් වෙනකන් ඉන්නවද අන්ත 6ටම 6ද ගන්නවද කොහොමද 6 ඉඳලා 4 වෙනකන් පුළුවන් මචං ගන්න රයිට් කොතනද මේ මට කිසිම ඩිස්ටර්බන්ස් එකක් ඉන්න බෑ මචං ඔක්කොම ක්ලික් නේ මේ බෑ පොඩ්ඩක් අර සද්ද දෙනවනේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්ද තියෙනවා ආයිත් මට තියෙන ප්‍රශ්නේ සල් මිස්ටර් කොන් කිව්වා මේ 115යි බැටරි තියෙන්නේ කියලා අපේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් බග් වෙනවා කොහොමින් ඔයිලින් මම කරගන්නවා තත්ත්වය සෝචනීයයි දැන් ඉඳලා කිසිම දෙයක් වරද්ද ගන්න බෑ හරිද මේ ආපන් සද්ද මොකුත් නැහනේ බෙරයක් වදිනවනේ කොහෙන් හරි මේ අර බේර වදින සාමාන්‍ය 6නේ හයි දැන් එහෙනම් අපි පටන් ගමු මිනි කුරුම්බෙට තියලා මතුරන්න හැමදේම කරන්න කලින් අදාළ රුක්ෂ දේවතාවයන්ගෙන් අවසර ගන්න ඕනේ මේ කනත්තම බාර කරලා ඉන්න යම් කිසි දෙවියෙක් ඉන්නවා හිරිගහකින් අවසර ගන්න එකයි පැදලා පටන් ගන්න එකයි මම දන්නේ පැත්තෙන් බලාගෙන හරකත් මොන හරිම සංජාවක් දෙනවද කියලා
හැබැයි උතට බලන්න. මිස්ටර් කොන් මදිනවත් එක්ක හරකා ගහ වටේට සහ ගහ උඩ යට මේ සියලු දේ බලනවා. දැන් ඉඳලා කිසිම ඩිස්ටර්බන්ස් එකක් එන්න බෑ. කොයිම වෙලාවකවත් අපි කරන වැඩේ නවතින්නත් බෑ. බයක් හිතවල තියෙනවා. ඒක මිස්ටර් කොන්ගේ මූණෙන් පේනවා. ඒක මගේ මූණෙන් පේනවා. අපි දෙන්න විතරක් අට පාළු කනත්තක මේ කරන්න යන්නේ මාරාන්තික භයානක වැඩක්. පොඩ්ඩක් ඉන්න අපිට ඩිස්ටර්බන්ස් එකක් තියෙනවා මාක් කරේ. දැක්කද? සද්දද විෂුවල්ද? විෂුවල්. විෂුවල් ඩිස්ටර්බන්ස් එකක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. කවුරු හරි ඉන්නවා වගේ. එද අපේ බයිකුයි ඔක්කොම මෙතන තියෙනවා. මචං මං කවුරු හරි දැක්ක ඒක නෑනේ දැන්. මං සිරාර කවුරු හරි දැක්ක ඒක නෑ. ඒක සාමාන්‍යයි. වෙලාව 6යි. අපි වැඩක් කරන්න යන්නද? මං සිරාර දැක්ක. සාමාන්‍යයෙන් මේ වැඩක් කරන යනකොට ඔබ හැරෙන්න එපා පිටව සම්පූර්ණ. බාධා කරනවා. මං කැමරාව සරන්න. මේ කවුරු හරි මං දැක්කම ඒක නෑ බා. හරි. ඊ මන් දැක්කෝ කියලා. අර පැත්තෙන් දැක්කේ උඹ? ඔව්. කවුරු යාවද? මොකක් කරේ යනවා වගේ පේනවා බා. ඒක නෑනේ. දැන් මෙච්චර කොටයි ඕ පාටින් වගේ නේද? ඔව්නේ. කැමරාව ඔටෝ ට්‍රැකින් දාලා තියෙන ඒකයි මේ. හසුන අපේ. ඔටෝ ට්‍රැකින් පොඩ්ඩක් ඔෆ් කරන්න. පොඩ්ඩක් ඔෆ් කරන්න ඔටෝ ට්‍රැකින්. හරි. නෑ නෑ ඔෆ් නෑ. අල්ලන් ඉන්න. හරි හරි වඩේ. මෙන්න මේ හරි. සුදු කොඩි වගේ පේනවා. ඊ මචං මේ ඔව්. හරි. ඔයම දැක්ක කිව්ව තැන තියෙනව නේද? ඔව්. එතන මචං මේ වගේ පටියක් ඇදලා. ඕ ඒක තමයි. ගාන්ට කොඩි ඔය සුදු පටි වගේක් තියෙන්නේ මේ. තොරණ ගහන්නේ ඒකේ. එතනින් තමයි දැක්කේ. මේ හරි මේක ඉවර කරමු. මේ වහරෙන් පා. ඒ පෙරේතට ඔද්ද බන් එතන තියෙන්නේ? මෙතනට බලන්න. කො? ඒ සුදු පාට පටිය තියෙන තැන. මේක මේ ෆෝකස් එකක් වුණා. ආයි මෙයා කරන්න. කොහෙන්ද ට්‍රැක් කරන්නේ? හරි. ගිම්බල් එක මං කිව්වේ මේ උගක් හරි ලොකු සීන් එකක් තියෙනවා මචං ඈ. ජොයිස්ටික් එකෙන් ගිම්බල් එක විශ්ව වෙනවා කියනවා හරි. පෙරතට ඔප්පි. හරි. අර මේක තියෙන පටිය තියෙන්නේ. හරි. පට්ට කලින් උඩ පේන හැඩය ලස්සනට හදලා අර පෙරේතට මේව කරලා තින්නේ. අම්මට ගොප් කරලා වැඩ කරලා තියෙන එක. ඊය කෑ ගන්න එතනට බා. ඒ පැත්තට. ඔව්. මේ වා ට්‍රැක් කරගන්න ට්‍රැක් හොන්දා. හරි. ඔගේ පැත්තට. ඉවර කරමු. හැරෙන්න එපා. ආයෙ වර කිසිම දෙයකට හැරෙන්න බෑ හොඳේ. මොකක් කර ගියා? සතෙක් නෑ. එතන කොටක් තියෙන්නේ. බඩි. එතන කොටක් තියෙන්නේ. මෙහෙම කරන්න මේ. පොල් ගෙඩිය ගත්තා. හරිද? ගිම්බල් එකත් එක්ක අරගුණා. පොල් ගෙඩිය ගත්තා. මේ ආර ලොකු ගේමක් දෙනවා ගිම්බල් එකත් එක්ක. හරි? ගිම්බල් එකත් එක්ක අරගුණා. හරි පොඩ්ඩයි. මම දිගාගෙන යනවා පොඩ්ඩයි. මම එලා ගන්න. ඔය එලා ගන්න. ඔව්. ඇක්ටිව් ට්‍රැක් එක මම දා ගන්න. පොඩ්ඩයි මට. ඔගේ ඇක්ටිව් ට්‍රැක් එක ඔෆ් කර. පොඩ්ඩයි මම. නෑ ඇඩ් ගන්න. අය වරගත්තනේ. වරගත්තා. නෑ අයින් වුණා. නෑ එහෙම නෑ ඔබ ට්‍රැක් කරන්න. නෑ වරගත්තා. හරි. හරිනේ. පොඩ්ඩෙන් හරි.
ඔළුව ගෑම පොඩ්ඩ ඉස්සරහින් ඇදුණු මචං. බෝගේ මැද්දට ගැහුවනේ. කොත මැද්දට ඇදුණේ. පැය 24යි තියෙන්නේ. පැය 24 ඇතුළත පැය 24 ඇතුළත රෙකෝඩ් කරන එවිඩන්ස් එකක් රෙකෝඩ් කරගෙන ඉවරලා ඔබ ඒක මේ ඒ කියන්නේ ඒක අහුවෙන්න ඕනේ පොල් ගෙඩිය ගහපු එක මචං කැඩලා කරලා ඉවරලා ඇතුලේ වතුර හිටින්න අහුවෙන්න ඕනේ මොකද ඒක අර ටික බොන්න ඕනේ ඔව් වතුර ටික කොහමද ඔයගේ ඇඟේ තිබ්බා ඇඟට විසික්කන වතුර ටික ඒක බිව්වට පස්සේ තමයි ආයි පැය 24ක් ඇතුළත මේ ඔය බිව්ව බොන එක රෙකෝඩ් වුණා මචං හරිද මේ ගිම්බල් එක කේම අප් වුණා දැන් පල් රහයිවා ඔව් ඉතින් පාන නැද්ද මාල බෙරහනන්ද බං ඇහෙන්නේ ලයිට් එක දාලා ඔන් කරේ ඔව් ඔයා ඔන් කරේ ඔව් මම ලයිට් මේ මම ඔන් කරේ මේ ගිම්බල් එක මේවා කරගන්න හරියට මේවා කරගන්න මචං ඒකයි මේවා වෙන්නේ නැත්තේ අපේ මේකේ මේ මේ කරන එක ලේසි දැන් කරකව ගන්න මේකේ එක්ස් එකේ ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් ඔක්කොම බග් වෙනවා මේ වෙනකොට හරිද ගිම්බල් එක බග් වුණා මයික් මම දන්නේ නැහැ මයික් වල තත්ත්වය කොහොමද කියලා මයික් දෙක වැඩ ගැති කියලා හිතනවා හරිද මේ අර මට ෆීල් වෙන මචං කවුරු අපිට බලන් ඉන්නවා වගේ බා එක්කේ මචං බැටරි ෆෝන් එක ඔෆ් වෙනවා අපර කීයද ෂට් ඩවුන් නා 0.5 recording off කරමු බැක්කම අපේන බැක්කම ඩොෆ් මොරා වුණා මට ඔව් බා මේ මට අරක අවුල් වෙන මොකද අවු කියන්නේ වරකුනේ ඇඟ ඇතුලෙන්ද එළියෙන්ද නෑ උගුරම කරන් ගියා වගේ සෑරට ලොකු දෙයක් කරගත්ත පැය 24 තියෙන පැය 24 ඇතුළත එවිඩන්ස් එක මට ගන්න රෙකෝඩ් කරන්න ඕනේ මම දන්නේ මම මේක මේ අපේ ගෙදර රෙකෝඩ් කරයිද ඩාර්ක් රූම් එකේ රෙකෝඩ් කරයිද වෙන කොහෙද රෙකෝඩ් කරයිද කියලා අනිත් එක යාර කයිමත් තියෙනවා බා ඇක්ටිවිටි එකක් තියෙනවා ඇක්ටිවිටි එකක් තියෙනවනේ පොඩ්ඩක් ස්පයික් කරනවද ගියා මම ට්‍රැක් කරනවද නෑ නේ හරි ට්‍රැකර්ස් වල ගන්න නැත්තේ ස්පයික් කරනවද දාමනේ බ්‍රෝ ස්පයික් කරනවා ට්‍රැකර් එකයි කේස් වෙන්නේ දැන් මචං ට්‍රැකර් එක ඒ කේස් නේද පොඩි කේස් එකක් තියෙනවා මෙතන කවුරු හරි ඉන්නවනම් මට මේක අල්ලලා පෙන්නන්න බෑ මෙතන කවුරු හරි ඉන්නව මට මේක අල්ලලා පෙන්නන්න මෙතන කවුරු හරි ඉන්නව මට මේක අල්ලලා පෙන්නන්න බෑ ක්‍රැකර් කේස් බා අමාරු ස්පයිට් එක කරගෙන ගමු යා ගමු ඒක අපි ෆෝන් එකට ගියමු මේ සිග්නල් එක ස්ටඩි එක දැක්කද අර පේන්නේ නැහැ මම සිග්නල් එක ස්ටඩි එක දැක්කද
අඩු මෙහෙම සිග්නල් එක දැකලා නෑ නෑ අඩු ආපා මේ ඔගේ ස්පයික් එක අම්පාර මේ කැරගෙනවා බං මේක අවුෙන්නේ නැති එකයි මම මැනුවල් ගන්න මේක ඔගේ ස්පයික් එක අම්පාර මේ කැරගෙනවා මට බං ඔකේ රිෆ්ලෙක්ෂන් එක බලන්න මෙතන කවුරු ඉන්නවද මේක බලන්න බං මෙතන කවුරු ඉන්නවද මේක බලන්න බං ඒයි Was it මේ කැරගෙ මට පේන්නේ මේක ට්‍රැක් වෙනවා පොඩේ කෙලින් ඉන්නේ හරි හරි ට්‍රැකර් එක ඔෆ් වුණා ට්‍රැකර් එක ආතාල නේද හරි මොනේ මේ මචං අඩු මේ අඩු උඹට බ්‍රෝ මේක පොඩ්ඩක් wait මචං wait අංගන එවිඩන්ස් එක විතරින් මයිස් ෆෝන් එක ඔව් මේ කෝඩ් මචං මට මේක රතු කරලා ලැබෙන්න බෑ මට මේක රතු වෙන්න බලන්න තාම මට සිග්නල් එක නම මතයි බ්‍රෝ මේන ඔරෙන්ජ් ස්පයික් එක මේක නිවිනිවි පත් වෙන මම දැකලා තියෙනවා මම මෙහෙම දැකලා නැහැ shit මම මෙහෙම දැකලා නැහැ සිරා gimbal එක ඔබ ගුරට මෙතන කවුරු ඉන්නවද මට මේක අල්ලා පෙන්න රතු වෙන්න දැන් වැක්කියුම් අට අමාරුනේ ඔව් පොඩ්ඩකින් ඉස්සලාම කියන්න ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලාද තියෙන්නේ කියලා. කරලා නැත්නම් දැන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේක නිකම්ම channel එකක් නෙමෙයි. මේක ත්‍රාසය, භීතිය, කුතුහලය පිරුණු කමියුනිටි එකක්. ඒක නිසා ඔයාලා නිකන් ඉඳලා වැඩක් නැහැ. දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න.
මේ කන්ටෙන්ට් එකක් විතරක් නෙමෙයි කියන්න හොඳම සිද්ධියක් තමයි මේ ඉන්නේ මගේ කණ්ඩායමේ පරණම මාත් එක්ක ඉන්න ළඟින්ම ඉන්න මගේ සහෝදරයෙක් චුට්ටා ඇත්තනම විහඟ අපි ආදරයට නැත්නම් මේ ඩිජිටල් ප්‍රසන්ස් එක හදාගන්න තමයි අර චුට්ටා කියලා කියන්නේ. එයාට ප්‍රශ්නයක් වුණා. ඒක මේ වෙනකන් පොඩි කෑලි විදිහට සමාජ මාධ්‍ය තුල සංසරණය වුණත් සම්පූර්ණ කතාව මම කොයිම වෙලාවකවත් කියලා නැහැ. මේක තමයි හොඳම වෙලාව. මම වීඩියෝ එකක් කරද්දී සාමාන්‍යයෙන් බෑකප් ටීම් එකක් අනිවාර්යෙන්ම ඉන්නවා. මොකද අපි කරන වීඩියෝ වල බරපතලකමත් එක්ක බෑකප් ටීම් එක අනිවාර්යෙන්ම ඉන්නවා. මට හිතාගන්න බැරි වෙන්නේ මම ටෙක් පෝලා දුන්න ගැජට් එක පාවිච්චි කරලා කරන්න ඕනි දේවල් කනත්තෙදි කරන හෝරාව ඇතුළත චුට්ටට සර්පයෙක් දෂ්ට කරනවා. මට තාමත් ඒ සිද්ධිය හිතාගන්න බෑ. එක පැත්තකින් අපිත් එක්ක වැඩ කරන දක්ෂ ගුරුන්නාන්ස කෙනෙක් කියනවා ඒ තමයි එක්තරා විදිහක පිල්ලියක් කියලා. කණ්ඩායමේ කෙනෙක්ට ඔහොම හානියක් වෙනවා කියලා කියන්නේ ඒක ඉතාමත් භයානක දෙයක්. තවදුරටත් ඒ ප්‍රොජෙක්ට් එක නොකර යුතු දෙයක්. කොහොම හරි මට තිබුණේ පැය 24යි. පැය 24 සීමාව මට පනින්න වෙනවා මෙන්න මේ හේතුවත් එක්ක. මේ ඕඩියෝ එක පටිගත වෙන්නේ 2025 දෙසැම්බර් මාසේ 11 වෙනිදා. ඒක නිසා ඕගොල්ලෝ හිතලා බලන්න අපි ටෙක් පෝලා එක්ක කොලැබරේෂන් එක ගහන්නේ කවද්ද? අපි මේක පටිගත කරන්නේ කවද්ද? කොහොමෙන් කොහොම හරි මම හිතුවා කවුරු නැතත් මට මේ වීඩියෝ එක කරන්න වෙනවා. මගේ ටීම් එකේ එක්කෙනෙක් තියලා හරි මට මේක කරන්න වෙනවා. දැන් වෙනකොට ටෙක් පෝලාගේ ගැජට් එක අරගෙන කනත්තට ගිහිල්ලා සති ගානකුත් පහුවෙලා ඒත් මට දැන් හරි මේක කරලා ඉවර කරන්න වෙනවා. හේතුව තමයි මට තේරෙනවා මොකක්ම හරි අමනුෂ්‍ය දෙයක් අපි පස්සෙන් දරුණුවට පන්නනවා කියලා. මේ පාර එයා එන්නේ බිල්ල අරන් යන්න. බිල්ල ගන්න උත්සාහ කරා. ඒත් එයාට ඒක ගන්න වුණේ නැහැ. සති ගානක් පරක්කුණත් මම මේ පූජාව කරනවා. මම පටන් ගත්ත රෙකෝඩින් එක කොහොම හරි ඉවර කරනවා කියලා හිතාගත්තා. ඩෙඩ් ටේප්ස් ටේප් 3 එක ඒ විදිහට තමයි පටන් ගන්නෙ. දැන් ඉඳලා ඕගොල්ලෝ දකින්නේ හුඟක් පරක්කු වෙච්ච ක්ලිප් එකක්. මේ වෙද්දී මගේ යාගෙත් විනාශ වෙලා. මේ වෙද්දී මට මේ පුද්ගලයාගෙන් මාරම ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි සති ගානක් පරක්කුණත් පැය 24 සති 2කට ඇදුනත් මම හිතුවා මේ යාග කම්ප්ලීට් කරන්න. ඒත් මේ පාර මම කම්ප්ලීට් කරන්නේ නිකම්ම නිකං පොඩියට මිනී කුරුම්බට මතුරා නෙමෙයි. මම මගේ ආරක්ෂාව උපරිම හදා ගන්නවා. හේතුව හෝරාවල් කාලය මේ සියල්ල පැනලා අවසන්. දැන් යාගේ පටන් ගමු. මම ඔක්කොටම කලින් ජීවන් කරගන්නවා ඉතාමත් බලගතු හොඳට කැපෙන ආයුධයක්. මම ඒකට තමයි ඉස්සෙල්ලම් වඳින්නේ. මගේ වැඩ වැරදුනොත් මම මගේ අවසන් හුස්ම ගන්න කලින් කීතු වෙන්න ඌව කපලා දානවා. මම ඒකට උත්සාහරි කරනවා. අපිට භෞතික ලෝකෙ හම්බෙන දේවල් වලින් සටන් කරන්න අමාරුයි උන් එක්ක. ඒකයි මේක ජීවන් කරන්නේ. ඒකයි මේක රාවණා ඉස්සරහා තියලා ජීවන් කරන්නේ. ඒකයි මේක රාවණාට බාර කරන්නේ. මේක නිකම්ම නිකං මිනී කුරුම්බෙට මැතිරිල්ලක් නෙමෙයි. දැන් හෝරාවල් කාලය මේ සියල්ල පැන අවසන්. ඒක නිසා මට මගේ ආරක්ෂාව ගැන සිතන්න.
මම මේ විදිහට මගේ කැපෙන ආයුධය ජීවත් කරගත්තා. ඒක බාර කරා පිරිත් වතුරෙන් අවසන් වෙන්න ඕනි මේ මිරි කුරුම්බට මැතිරිල්ල. හැබැයි මට ඒක පිරිත් වතුරෙන් අවසන් කරන්න බැරි වුණොත් මම කෑලි කපලා හරි මේක අවසන් කරනවා. මාත් එක මේ වෙද්දී මගේ ටීම් එකේ එක්කෙනෙක් රැඳිලා ඉන්නවා. එයා මේ බීරෝල් ෂොට්ස් ටික නැත්තම් ඔගොල්ලෝ දකින මේ වගේ ලස්සන වීඩියෝ ටික ගන්න උදව් කරනවා. හැබැයි තව සුළු මොහොතකින් එයා මාව තනි කරලා බෑකප් විදිහට එළියට යනවා. එතකොට මේ මුළු පැත්තෙම ඉන්නේ නැත්තම් මේ මුළු ගෙදරම ඉන්නේ මං විතරයි. මට තියෙන අන්තිම ආයුධය මේක. එදා මිනි කුරුම්බෙට මැතුරුවට පස්සේ දැන් එයාව මේ ගෙදරට ගෙන්න ගන්න ඕන නම් දැන් එයාට කියලා පැරනෝමල් එවිඩන්ස් එකක් රෙකෝඩ් කරගන්න ඕන නම් මම එයාට එක්තරා සුවඳක් පස්සෙන් එන්න කියනවා. දැන් මං ඔය පත්තු කරන එක පත්තු කරලා ඒ සුවඳ එයාට දැනෙන්න දුන්නට පස්සේ විශ්වාස කරනවා එයා මේ සුවඳ හොයාගෙන යනවා කියලා. ඔව්. තවත් හංගන්න දෙයක් නැහැ. මම මේ මල්ලිලගේ ගැජට් එකෙන් රෙකෝඩ් කරන්න හදන්නේ. මම ආයි අවුස්ස ගන්න මහසෝනාව. ඌව තමයි මං ගෙන්නන්න හදන්නේ. මම ලෑස්ති. උට තියෙන සුවඳ පස්සෙන් එන්න. මේ සුවඳ පස්සෙන් ඇවිල්ලා මට ඕනේ එවිඩන්ස් එකක් ගන්න විතරයි. මේ ගෙදරට එන්න තියෙන සියලුම එන්ට්‍රන්සස් නැත්තම් ඇතුල් වෙන තැන් මම මේ වෙනකොටත් සීල් කරලා ඉවරයි. දැන් යාට ඉතිරි වෙන්නේ මම එයාට එන්න දෙන පාර විතරයි. එතනින් આવොත් පමණයි මටත් මේ ඩිවයිස් එකෙන් යම් කිසි දෙයක් පටිගත කරන්න පුළුවන් වෙන්නේ. මම දැනටමත් සද්දවලට ඉතාමත් දරුණු විදිහට ඇහුම්කන් දෙනවා. කොහොම හරි එයාට එන්න මම මෙන්න මේ ජනේල විතරයි අරින්නේ. ආත්මයක් එන්න ඕන පොඩි සිදුරක් තිබ්බත් ඇති. අනිත් එක මේ වගේ බලගතු කෙනෙක්ට ඒක අදාළම නැහැ. මම දැන් එයාට සුවඳ පස්සෙන් එන්න ඒක මේ ජනේල ඉස්සරහින් දානවා. මම දන්නේ මේ වෙනකොටත් මේක හරිද මම කරපු දේවල් නිවැරදිද කියලාවත්. බලමු මට ඒ එවිඩන්ස් එක රෙකෝඩ් කරගන්න පුළුවන්ද බැරිද කියන එක. එහෙනම් මගේ ආයුධෙත් මම මෙතනින් තියලා පිරිත් පැන් ටිකත් ලෑස්ති කරගත්තා. ඔයාලා මගේ බ්ලොග්ස් තාම බලලා නැද්ද? එහෙනම් ෆර්ගන්ඩ ඔරිජිනල්ස් කියලා සර්ච් කරලා සම්පූර්ණ ව්ලොග්ස් ටික බලන්න දැන්ම එන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ දැන් ඉඳලා ටීම් එක ගෙදරින් ගිහිල්ලා ඉවරයි. අපි අපේ එක්ස්පෙරිමන්ට් එක පටන් ගන්නවා. ඒ මලිලා දුන්න ගැජට් එක මම දැන් සක්‍රිය කරගන්නවා. මම මෙතන මේ ජනේලය පාවිච්චි කරේ. ඇතුළට කවුරු හරි එනවා නම් එයාට මෙතනින් විතර ඇක්සස් තියෙන්නේ. පොඩි කෙමක් ඒ කරේ. අර සුවඳ පස්සෙන් තමයි එන්නේ. ඕනිම වෙලාවක වැඩේ වැරදුනොත් සමාවෙන්න. ප්ලෑන් 1 පිරිත් වතුර එක. අපි කෝකටත් කියලා වැඩි හොඳට ලෑස්ති වෙනවා. අපි ගේන්නේ භයානකම කෙනෙක්. ඒක නිසා මේ ප්ලෑන් 2 එක. හරිද? අපි දෙවිතියකට ලෑස්ති වුණා. දැන් මට ඕනේ අර මලිලා ගැජට් එක ටර්න් ඔන් කරගන්න.
ටර්න් ඔන් කරලා අපි බලමු මේකේ සිග්නල්ස් කොහොමද අපිට ගන්න පුළුවන් කියලා. මේ එක්ස්පෙරිමන්ට් එකේ බේසික් සහ වෙන්න ඕනි දේ තමයි අපිට මේ සමන් කරගත්ත කෙනා පැය 24 ඇතුළත මම නම කියන්නේ නැහැ තාමත්. හරිද? නම කියන්නේ නැහැ මොකද ඩේන්ජරස්, පට්ට ඩේන්ජරස්. මට මෙයාව මේ ගැජට් එකට එවිඩන්ස් එකක් විදිහට රෙකෝඩ් කරගන්න ඕනේ. මෙයාව කොහොම හරි මට රෙකෝඩ් කරගන්න ඕනේ. මෙයාගේ ඇක්ටිව් එවිඩන්ස් එකක් ඕනේ. ඒතකොට මම පාවිච්චි කරන EMF meters වල ස්පිරිට් බොක්ස් වල මේ කිසි දෙයක් මම මේ වෙලාවේ යූස් කරන්නේ නැහැ. මම යූස් කරන්නේ ටෙක් පොල හතර දුන්න ගැජට් එක විතරයි. මම ඒක උඩ විතරයි රිලයි වෙන්නේ. හැබැයි කොහොම හරි මොන හරිම දෙයක් කියලා වැඩේ වැරදුනොත් තමයි එකක් පිරිත් පැන් එක අනිත් එක මම අර හදාගත්ත ආයුධය. දැන් අපි අපේ මල්ලිලාගේ ගැජට් එක ඔන් කරලා බලමු මොන හරි රෙකෝඩ් වෙනවද කියලා. මේ තියෙන ඩිවයිස් එක. හරිද? මේක තාම අපි ස්ටේබල් රීඩින් එකක් ගන්න බෑ. අපි මේක පතු පාන්නගෙන් තියමු. හරිද? පොඩ්ඩක් ඉන්න. හරි. Lights on. හරි. फ्लैशलाइट ऑफ करना और क्लियर रीडिंग है कौन में के निशा और क्लियर रीडिंग है कौन में के निशा ඔයාලා දැනන් හිටියද මට පොඩ්කාස්ට් channel එකකුත් තියෙනවා කියලා. ඔව් හෙලිදරව් කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ channel එකට ගිහිල්ලා මගේ පොඩ්කාස්ට් වීඩියෝස් ඔක්කොම බලන්න. ඒත් එක්කම subscribe කරන්නත් අමතක කරන්න එපා.